Welcome back to my channel Life with Shashi. ඔන්න ඉතින් ගොඩක් දවසකට පස්සේ තමයි අද මම වීඩියෝ එකක් අරගෙන ආවේ ඔයාලට. ඔයාගේ ජීවිතයේ අමාරුම මොහොතවල් කියලා කියන්නේ ඔයාගේ ජීවිතයට ස්වභාව ධර්මයෙන් එකතු කරන ලස්සන පාඩම. ඒක අත්දැකීමෙන්ම දන්නවා ඇති ඔයාලා හැමෝම. මේ දවස්වල තියෙන පෑවිල්ල අපිට වගේම මෙන්න මෙයාලටත් ගොඩක් අමාරු ඇති. ඒ වුණාට එයාලට අපිට ඒක වචනෙන් කියන්න බෑනේ. අන්න ඒක නිසා එයාලා වෙනුවනුත් ඔයාලගේ ගෙදර පුංචි ඉඩක් වෙන් කරන්න අමතක කරන්න එපා. මේ බලන්නකෝ එයාලා ඇවිල්ලා කෑම කාලා වතුර බීලා යන දිහා බලන් ඉන්නකොට ඇත්තටම අපිට දැනෙන්නේ පුදුමාකාර සතුටක්. ඒ වගේම අපි හිතාගෙන හිටියට අපිට පින් කරගන්න ගොඩක් සල්ලි ඕනේ, අපිට සල්ලි නෑනේ, ඒක නිසා අපිට පිනක්වත් කරගන්න විදියක් නැහැ කියලා මෙන්න මේ වගේ පුංචි දේවල් වලිනුත් අපිට පින් කරගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ වගේ පුංචි දේවල් වලින් අපේ හිතට ලැබෙන සතුට වචනයෙන් කියලා නිම කරන්න බෑ නේද? ඒ වගේම මෙන්න මෙයා මේ කෑම කන දිහා බලන් ඉන්නකොට මට හිතුණා මිනිස්සෙක් වෙලා ඉපදෙන්න කොච්චරනම් පිනක් කරන්න ඕනේද කියලා. මේ බලන්නකෝ මෙයා මේ බත් ගුලිය අරගෙන මේ චූටි අත් දෙකෙන් අරගෙන කොච්චර කලබලයකින්ද කන්නේ කියලා. මෙයා මේ වටපිට බල හරිම හදිස්සියෙන් ඉක්මනට තමයි මේ බත් ගුලිය කන්නේ. මොකද එයාට සැකයි කාගෙන් හරි එයාට මොනම මොහොතක හරි කරදරයක් වෙයි කියලා. ඒ නිසා එයා හරිම හදිස්සියෙන් හරිම කලබලෙන් තමයි මේ වටපිට බල මේ බත් ටික කන්නේ. ඉතින් මේ දිහා බලාගෙන ඉන්නකොට මට හිතුනේ මිනිස්සු වෙලා ඉපදෙන්න අපි හරිම වාසනාවන්තයි කියලා. ඉතින් අද දවසේ ඔක්කොම වැඩ ටික ඉවර කරලා අපි මේ ලෑස්ති වෙන්නේ හවසට තේ ටිකක් බොන්න. හැබැයි අපේ චූටියොන්ගෙන් හරිම කරදරේ නිකන් තේ බොන්න බෑ කියලා මම මේ හදන්න යන්නේ චූටි කෑමක් එයාලට දෙන්න. ඉස්සර වෙලාම රුලන් ග්‍රෑම් 250ක් මේ විදිහට දාලා චුට්ටක් සුවඳ එනකල් බැද ගන්නවා. ඊට පස්සේ ඒකට සීනි ග්‍රෑම් 100ක් දාලා හොඳට කලවම් කර ගන්නවා. මේකට පැණි උණු කරන්න නම් ඕනිම නැහැ. මේ විදිහට කලවම් කරගත්තට පස්සේ මේකට මම දානවා චූටියට කපාගත්ත වේලිච්ච මිදි ටිකක්. ඒ වගේම මේකට මම දානවා මට අමතකුණා ඊට කලින් මම දානවා මේකට ඇස්ට්‍රා ග්‍රෑම් 50ක්. ඇස්ට්‍රා ග්‍රෑම් 50ක් දාලා හොඳට කලවම් කරගන්න ඕනේ. ඊට පස්සේ තමයි අපි මේකට දාන්නේ වේලිච්ච මිදි. චූටියට කපලා තමයි ඒව එකතු කරන්නේ. මේ විදිහට ඇස්ට්‍රා දාලා අනලා ඊට පස්සේ අපි මේකට මේ වෙලිච්ච මිදි එකතු කරගන්නවා. තව අපිට මේකට ඕනේ චූටියට කපාගත්ත රට කජු හෝ කජු. මට කජු තිබ්බේ නැති නිසා මම රට කජු දැම්මා. මේ විදිහට දාලා අපි මේක හොඳට අනා ගන්නවා. මේක අනා ගන්න අපිට ඕන වෙනවා තව මද රස්නේ වතුර. මද රස්නේ වතුර ටිකක් චුට්ට දාලා මේක මේ විදිහට අපි කලවම් කරගන්නවා. මේක හොඳට අතින් කලවම් කරලා බෝලයක් විදිහට හදාගන්න පුළුවන් තරම වෙනකල් අපි චුට්ට වතුර දාලා මෙන්න මේ විදිහට හදාගන්න පුළුවන් වෙනකල් අපි මේක අනා ගන්නවා. ඊට පස්සේ අපි ට්‍රේ එකකට කොලයක් රෙඩි කරලා තියාගන්න ඕනේ මේක දාන්න. මේ විදිහට ඊට පස්සේ අපි මේක ට්‍රේ එකට දාගෙන හොඳට තුනී කරගන්න තමයි තියෙන්නේ. දැන් මේක හදනකොට අපේ පොඩ්ඩ තුන්දෙනා වටේට ඉඳගෙන බලාගෙන ඉන්නවා මේක මොනවද හදන්නේ කියලා. ඉතින් ඒගොල්ලෝ තමයි ඉස්සල්ලාම මගේ මේ කෑම එකේ රස බලන්නේ. මෙන්න මේ විදිහට මම තුනී කරගන්නවා මේක. හොඳට තුනී කරගෙන මේක චූටියට කපා ගන්න තමයි තියෙන්නේ. මම මෙන්න මේ විදිහට තුනී කරලා ඉවරුණාට පස්සේ පොඩියට කොටු කපා ගත්තා. මේ තියෙන්නේ මම කොටු කපා ගත්ත රස කැවිල්ල. මේකට ඇත්තටම නමක් නැහැ. අපි නමක් දාමු අපි මේකට. මේක හරිම රසයි හැබැයි. මෙන්න මේ විදිහට මම කපලා ප්ලේට් එකකට අයින් කරගත්තා. මේකේ රස බැලුව ඉස්සලාම අපේ චූටි දූ
එයා නම් කාලා කිව්වා හරිම රසයි කියලා. රසයි. ඕගොල්ලොත් හදලා බලන්නකෝ. ඔන්න ඉතින් අපි මේවා කාලා තේ බීලා ඊට පස්සේ ගියා චුට්ටක් හවස ඇවිදින්න රවුමක් දාන්න අපේ ගෙවල් පිටිපස්සේ තියෙන වෙලට. ඉතින් අපි ගිහිල්ලා චුට්ටක් ඇවිදලා අවට ලස්සන නරබලා තමයි ආපහු ගෙදර ආවේ. ඇත්තටම අපේ ගෙදර තියෙන පරිසරය හරිම නිදහස් පරිසරයක්. කොළඹ දිස්ත්‍රික්කේ වුණාට මේ තියෙන පරිසරය ගමට ගොඩාක් පුරුදුයි. ඉතින් ඒ නිසා මං හරිම ආසයි මේ තැන් වලට ඇවිල්ලා ඇවිදින්න. මොකද මම ගමේ කෙනෙක්නේ. අන්න ඒ නිසා මම හරිම ආසයි මේ විදිහට වෙලට ඇවිල්ලා චුට්ටක් වෙල දිහා බලන් ඉඳලා ඒ සුන්දරත්වය නරඹන්න. ඉතින් දැන් හොඳටම හවස් වුණා. අදට එහෙනම් මං ගිහින් එන්නම්. අමතක කරන්න එපා මගේ channel එක subscribe කරන්න. බුදු සරණයි.